ඒක මාර කට්ටක් කියලා මිනිසුන්. ඒ රටවල මිනිස්සු මෙන්න මෙහෙම ගෙවල් හදන් ඉන්නේ. හේතුව කියන්නේ දැන් මෙහෙම හදන්නේ නැත්තේ ඇයි වහලේ? ඇයි මේ පැත්තට මෙහෙම තියන්නේ? හිම ලෙස්සල වැටෙන්නේ. ඒත් හිටිනෝ. ඒත් ඉතින් හිම කඩන්න ඕන. අපිට ඍතු නැද්ද? තියෙනවා 3යි. මොනවාද? වැසි කාලය, සීත කාලය, රස්නේ කාලය. අපිට තියෙන්නේ එහෙම. වැසි කාලය, සීත කාලය, රස්නේ කාලය. සීත ඍතුවට කියන්නේ සිසිර. සිසිර ගිම්හාන, සිසිර වසන්ත, ගිම්හාන සරත්. බලන්නකෝ. අපිටත් තියෙනවා සර්. අපේ මරණාධාර සමිතියේ 4 දෙනාම එනවා. ඍතු 4ම තියෙන මරණාධාර සමිතිය තියෙනවා. මේ පැත්ත බලන්න. ළමයි අපි සෞම්‍ය කලාපික රටක්ද නිවර්තන කලාපික රටක්ද? නිවර්තන කලාපය කියන්නේ මොකක් ආසන්නයේ තියෙන එකක්. අපිට ඍතු නෑ අර කැපී පෙනෙන ඍතු. සෞම්‍ය කලාපික රටවල වල තමයි තියෙන්නේ. හිම වැටෙන රටවල් කියලා අපි කියන්නේ. ඒ තියෙනවා මෙහෙම. සීත ඍතුව, වසන්ත ඍතුව, ගිම්හාන ඍතුව, සරත් ඍතුව කිය. බලන්නකො නේද? දැන් සීත ඍතුවට කියන්නේ සිසිර. සිසිර ගිම්හාන, සිසිර වසන්ත, ගිම්හාන සරත්. බලන්නකො. අපිටත් තියෙනවා සර්. අපේ මරණාධාර සමිතියේ 4 දෙනාම එනවා. ඍතු 4ම තියෙන මරණාධාර සමිතිය තියෙනවා. ඔය 4ම තියෙන රටවල් සෞම්‍ය කලාපික. මේ අපිට ඍතු නැද්ද? අපිට ඍතු නැද්ද? තියෙනවා 3යි. මොනවාද? වැසි කාලය, සීත කාලය, රස්නේ කාලය. අපිට තියෙන්නේ එහෙම. වැසි කාලය, සීත කාලය, රස්නේ කාලය. එතන වැසි කාලයේදී අර වසන්නේ. අයං වසාන කාලෝ කියලා තියෙනවා. ඒකනේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් හැදුනේ. ඒ තමයි ඍතු 3 ඇත්තටම. හරිද? නමුත් අපි එහෙම ඒක කැපිපෙන ඍතුවක් කියලා ගණේට ඒක වැටෙන්නේ අර තරම්. එතකොට ඒගොල්ලන්ගේ සීත කාලේ මිලවම රහක් නැහැ. කොටෙම ගොත් ගස් එහෙම මේ කොළ හැලිලා නන්න පෝල් වෙලා ඉන්නේ. කියන්නේ මොකොත්ම ගෙඩියවත් මල්වත් මොනවත්ම නැහැ. කනාටු වෙලා තියෙන්නේ. තේරුණාද? නිෂ්පාදනය අඩුද බිඳුවද? බිඳුවම නැහැ. අර චූටක් තියෙනවා. නැත්නම් මැරලා යනවනේ. හරිද? අතිශයම අඩුයි. ඒ පත්‍ර නැහැනේ, කොළ නැහැ. ඒ දැන් අපිට ඔය හිම කියන එකේ ආතල්ලයක් වගේ පෙවුනට ළමයි ඒක මාර කට්ටක් කියලා මිනිසුන්. ඒ රටවල මිනිස්සු මෙන්න මෙහෙම ගෙවල් හදන් ඉන්නේ. හේතුව කියන්නේ දැන් මෙහෙම හදන්නේ නැත්තේ ඇයි වහලේ? ඇයි මේ පැත්තට මෙහෙම තියන්නේ? හිම ලෙස්සල වැටෙන්නේ. ඒත් හිටිනෝ. ඒත් ඉතින් හිම කඩන්න ඕන. වාහන පාදගෙන හොයාගන්න උදේට. තේරුණාද? ඒක එන කරදරයක්. ටැප් එක ඇරිය ගමන් වතුර මෙහෙම වැටෙනවා. වැටිච්ච ගමන් මිදෙන පොල්ලක් තියෙන. හරි? අන්න ඒක තමයි. එතකොට අමාරුයි ඒකනේ. එතකොට අමාරු වෙනවා. ඒක අමාරු වැඩක් නේ. මොනවාරි මේ එහෙම හොදා ගන්න වුණොත් එහෙම අයිස් පොල්ලක් තමයි හම්බෙන්නේ. ඊළඟට ගංගා ඇලදොල ඔක්කොම මිදෙනවා. පුදුම මගුලක් ඒක. ඊළඟ හොඳම එක පාරවල් වල හිම තට්ටු වෙටනවනේ. ඔය අයිස් උඩ ඝර්ෂණය ඊටාම අඩුයි. තියෙනවා. දැකලා නැද්ද මේ වීඩියෝ එකම තියෙනවා. ඒ ගමේ මිනිස්සු මේ පාරේ මෙහෙම යනවා එක එක. ඉතින් බේර ගන්න යන එකත් ඒත් එක්කම එම ප්‍රවේගයෙන් මේ දිශාවටම යනවා. මොකද ඝර්ෂණය නෑ වගේනේ. හරිද? ඒක හරි අමාරුයි රටවල් වලට. ඉතින් ශාක නිෂ්පාදනය අඩු කරලා මොනවත්ම නැතුව එහෙ ඉන්නවා. ඉතින් අන්න ඒ කාලෙට ඒගොල්ලන්ගේ ද්විතීක
හැදෙන ද්විතීක ශෛලමවල මේ බලන්න. අර සනාල කැම්බියමෙන් හදන ශෛලම ඉතා පොඩි ඉතා කුඩා වාහිනි. මොකද ගොඩක් වාහිනී ඕන්නේ. නිෂ්පාදනය අඩුයි, ද්‍රව්‍ය පරිවහනය හරිම අඩුයි. ජල පරිවහනයත් හරිම අඩුයි. තව හේතුවක් ජලය පරිවහනය අඩු වෙන්න මට කියන්න පසේ තියෙන ජලය නිදහස් ජලාණු විදිහටද ඉන්නේ? බැඳුණු ජලාණු විදිහටද ඉන්නේ? අයිස්නේ. ප්‍රයෝජ්‍ය ජලය අඩුයි. පාවිච්චියට ගන්න නිදහස් ජලාණු තියෙනවා. දැන් මම මේ ශෛලම් වාහනයක් මෙන්න මේ පැත්තට කරලා ඇන්දොත් මෙහෙම මේ කුඩායි හරිද? කුඩා විතරක් නෙමෙයි. බිත්ති ඝනකමින් වැඩි කුහරය හරිම පොඩි මේ. දැන් මේ ශෛලයේ කුහරයේද ලොකු සාපේක්ෂව බිත්තියද? බිත්තිය. ඒ නිසා මේ කලාපය ටිකක් බැලු බැලමට තද පාටින් පේන්නේ. මේ ඝනකම් බිත්තියම තියෙනවනේ. තද ඊරක් වගේ පේන්නේ. ඔන්න දැන් සීත කාලේ ඉවර වෙලා වසන්තයේ ලා හිරු කිරණ මිහිමඩල සිප ගන්නවා. ඔය සීත කාලෙට මේ ඩේ ටයිම් අඩුයි. සාමාන්‍යයෙන් උදේ 9 වගේ වෙනකොට තමයි නිකන් එළියක් හරි විදිහට වැටෙන්නේ. 3:00 4 පැන්න ගමන් අපේ මෙහි 6:00 වගේ වෙනවා. කළුවර වෙනවා ඊට පස්සේ. තේරෙනවද? එතකොට ඉරේලිය වැටෙන වෙලාව වැඩිද අඩුද? අඩුයිනේ. ඉතින් දලු දැමිලි මල් පිපිලි මොකුත් නැහැ. ඩේ ටයිම් අඩුයි. හැබැයි වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ රුෂාන් ප්‍රනන්දු කියපු එකක්. හරි. සම්පත් පොතේ නෑ ඒක. වසන්ත කාලෙට වැඩියෙන් ඉරේලිය වැටෙනවා. ඒක තමයි වසන්ත කාලයේ ස්වභාවය. ඩේ ටයිම් වැඩි වෙච්ච ගමන් අර මිදිලා තිබ්බ වතුර මොකද වෙන්නේ? දිය වෙනවා. අන්න ප්‍රයෝජ්‍ය ජලය වැඩි. ගංගා ඇලදොල සක්‍රිය වෙනවා. ඩේ ටයිම් වැඩි නිසා ශාකය මේක අඳුන ගන්නවා. අඳුනගෙන අන්න පටන් ගන්නවා මොකද්ද? දලු දාන්න. හරි? දලු දැම්ම කියන්නේ කාලයක් බඩගින්නේ හිටිය ගහ. හිමින් ප්‍රභා සංශ්ලේෂණය කරයිද වේගවත් ප්‍රභා සංශ්ලේෂණයක් තියෙයිද? අතිශය වේගවත්. දලු දානවා, මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. අහල් නැද්ද? වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ. රතන සූත්‍රනේ. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ කියන්නේ ගිම්හානේ පළමුව එන වසන්ත කාලෙට. ඒ කියන්නේ ගිම්හානේට කලින් තමයි වසන්ත කාලේ එන්නේ. මල්පල බර වෙයි වනගොමු වල සිරියාවට කියලා තියෙනවා. ඒකේ කාරණේ තියෙන්නේ. ගිම්හානේට කලින් තමයි වසන්ත කාලේ එන්නේ. වසන්ත කාලෙට කලින් තමයි ඔය කියන සීත කාල තියෙන්නේ. එතකොට වසන්ත කාලේ මොකද වෙන්නේ? අර ප්‍රභා සංශ්ලේෂණයේ අරම මේ ඔක්කොම වැඩි. සියල්ල වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තඩි අතිශයින් තඩි ශෛලම වාහිනී හැදෙනවා. බඩගින්නේ හිටිය ගහට කණ්ඩ බොණ්ඩ ඕන නිසා. එළියට පොඩ්ඩක් අරගෙන අදිමු. මේ ලොකුයි බිත්තියද ලොකු කුහරයේද ලොකු? කුහරයේ ලොකුයි. කුහරයේ ලොකුයි. දැන් මට කියන්න. මේ දෙකම කාෂ්ඨය තමයි. මේකෙන් කවුරුත් වෙන එකක් නෙමෙයි. දෙන්නම මොකද්ද? කාෂ්ඨය. කාෂ්ඨය කියන්නේ මොන ශෛලමද? ද්විතීක ශෛලමය. දෙවනුව හැදෙන ශෛලම. මෙන්න මේ කාලේ මොන කාලේ නිසාද හැදුනේ මේ කාෂ්ඨය?
මේක මොන කාලය නිසාද හැදුනේ? වසන්ත කාලය නිසා. ඒ නිසා අපි කියනවා වසන්ත කාෂ්ඨය. මේක හැදුනේ මොන කාලේ හින්දාද? සීත කාලේ. මෙහෙම කියමු වසන්ත කාෂ්ඨයෙන් පස්සේ. මොකද වසන්ත කාෂ්ඨයේදී කොළේ අරව මේ ඔක්කොම හැදුවට පස්සේ ඊට පස්සේ ඍතුවල මෙච්චර දේවල් ඕනේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඇති. වසන්ත කාෂ්ඨයෙන් පස්සේ ආයේ මේක තමයි එන්නේ එහා පැත්තෙන්. තේරුණාද?